Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔන්න හුඟ කාලයකට පස්සේ මම ලස්සන දිගම vlog එකක් අරගෙන ආවා. ඉතින් අපි ආයමත් නුවරට යනවා අපේ යාළුවත් එක්ක. අපි මුලින්ම යන්නේ හපුතලේට. යන අතරමඟ හම්බෙන මෙන්න මේ view point එකේ අපි ටිකක් වෙලා නවත්තුවා. දැන් නම් වෙලාව උදේ 6:30 විතර ඇති. අපි ගෙදරින් එන්න පිටත් උනේ පාන්දර 1ට විතර. මෙතන නම් මාරම සීතලක් තිබුණේ. ඒ වගේම හොළඟ සැරයි මේ වෙලාවේ. මම මේ වීඩියෝ ක්ලිප් එක අන්මියුට් කරනවා. එතකොට ඔයාලටම බලා ගන්න පුළුවන් මෙතන හොළඟේ සැර කොහොමද කියලා. ඊට පස්සේ අපි එන්න පිටත් උනේ ඇඩිෂන් බංගලව් එකට. ඉතින් මම මෙතනට එන ෆස්ට් ටයිම්. බංගලව් එක ඇතුළට යන්න කලින් අපි ටිකට් එකක් ගන්න ඕනේ. ටිකට් එකේ ප්‍රයිස් එක නම් රුපියල් 100ක් වගේ. ඇඩිෂන් බංගලව් එක ගැන කියනවා නම් ඒක ඇත්තටම බලන්න කියලා ලොකු දෙයක් නෑ. හැබැයි ඉස්සෙල්ලා නම් ගොඩක් බලන්න දේවල් තිබිලා තියෙනවා කියලා කිව්වා. අපිට නම් බලන්න තිබුණේ පරණ මුදල් නෝට්ටු ඒ වගේ පොඩි දේවල් ටිකක් විතරයි. ඇතුළට ගියාම ඉතින් බංගලව් එක ඇතුලේ කොහොමවත් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඒ වගේම ඒක ඇතුලේ ගොඩක් දොරවල් වහලා තිබුණේ. මම හිතන්නේ කලින් බලන්න දීපුවා වෙන්නේ නැති. මම දන්නේ නැහැ ඇත්තටම. හැබැයි පරිසරය ගැන නම් කියලා වැඩක් නැහැ. ඒ තරමට ලස්සනයි, මල් තියෙනවා. ගොඩක් ලස්සනයි වයිබ් එක. අපි ගිය දවසේ නම් එහෙම ලොකු සෙනඟක් හිටියෙත් නැහැ. ටුවරිස්ට්ලා හිටියා. ගොඩක් අය ඇත්තටම හිටියේ නෑ. එදා නිදහසේ බලා ගන්න පුළුවන් වුණා. ඇත්තටම මම නම් ඇඩිෂන් බංගලව් බලන්න යන ගොඩක් ආසාවෙන් හිටියේ. මොකද මං ඇවිල්ලා නැති නිසා. ඉතින් කොහොම හරි මගේ බකට් ලිස්ට් එකේ තිබිච්ච තවත් ගෝල් එකක් අචීව් කරගත්තා. ඒක නිසා මට හරිම සතුටුයි. මේ දෙන්න ඉතින් මේ මගේ වීඩියෝස් වලට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන ගමන් තමයි ඉන්නේ. අපි දැන් බංගලව් එක බලලා ඉවරයි. දැන් අපි යන්නයි හදන්නේ. අයි බයයි මම ඔයගොල්ලන්ට බයිදලු ඔයගොල්ලන්ට ආසිල්ලි මල් කමක් නෑ දැන් නේද නේද ඔයන තුලඟ තනි වෙන්නට සනසාතව හිත දුන්නම මානම් නුඹ මගේ වෙන බව දනුනා දුර ඉතින් ඊට පස්සේ අපි යන්න හිතන් ඉන්නේ ඔහිය හෝටල් ප්ලේන්ස් හරහා නුවර එළියට. මෙලොවෙන්නේ හාසිතන් ඇතලෝක එන්න විත් මෙලොවෙන්නේ හාසිතන් ඇතලෝක එන්න විත් මුදුන් නීල පීත ලෝහිත පෑ ඇත දිලෙනවා. ඉතින් ඔහයට යන අතරතුර අපි කෑම කන්න නැවතුවා මෙන්න මේ ප්ලේස් එකේ. මට නම නම් මතක නැහැ ඇත්තටම. හැබැයි කෑම නම් මාරම රසයි එතන. අපි ගෙදරින් ආව ගොඩක් පාන්දර නිසා මම පොඩක් අසනීපෙන් හිටියේ. ඉතින් එහෙමම කාලේ එතන ළඟම තිබ්බ බොරලන්ද ටවුන් එකට ගියා ෆාමසි එකක් හොයාගෙන. අතන ෆාමසි දෙකක් තිබුණා. ඒ දෙකම එදා වහලා තිබුණේ. ඉතින් ඊට පස්සේ අපි ආයෙමත් ඔහියට යන්න තමයි පිටත් වුණේ. අපි මේ පාරේ ඉතින් ගොඩක් තැන් වල නවත තමයි ගියේ. මොකද අපිට ඕනේ උනේ මේ ඉදමත් එක්ක අර වීඩියෝස් වල ෆොටෝස් වල තියෙන වයිබ් එක බලා ගන්න. අපි මේ ඉන්නේ හෝටල් ප්ලේස් යන ඔහිය පාරේ. මාරම සීතලයි.
ඔයාලට මම වීව් එක පෙන්නන්නම් මාරම ලස්සනක් තියෙන්නේ. අපිට ඕනි වෙලා තිබුණේ මෙන්න මෙහෙම මීදමේ වැහුණු වයිබ් එකක් බලා ගන්න. ඉතින් මේකත් මගේ ෆස්ට් ටයිම්. මම මේ පාරේ මීට කලින් ගිහින්ම නැහැ. පුදුම තරම් ලස්සනයි කියන වචන නැහැ ඇත්තටම. ඉතින් ඔහොම අපි තැන් වල නවත්ත ආපු නිසා අපි කොහොම හරි ඔහයට එනකොට හවස 4ත් පහු වෙලා අපි ඒ වෙලේ තමයි දැනගත්තේ හවස 4න් පස්සේ හෝර්න් ප්ලේන්ස් හරහා යන්න බෑ. මොකද සත්තු ඉන්න නිසා ඒ පාර වහනවලු. ඉතින් කොහොම හරි ස්ටේෂන් එක ළඟ තිබ්බ මේ ටැමිල් කඩින් අපි රොටිත් අරගෙන ආයමත් ආපු පාරම යන්න වුණා අපිට. ඊට පස්සේ අපි රැකෑමත් අරගෙන අපි නවතින් හිටපු තැනට ආවා. එහෙමම අපි නවතලා හිටපු තැන මම ඔයාලට වීඩියෝ එකේ ඉස්සරහට පෙන්නන්නම්. ඉතින් නෝනරිය පළවෙනි දවස ඔන්න ඔය විදිහට තමයි ගෙවුනේ. මේ තියෙන්නේ පහුවෙනිදා උදේ. ඉතින් අපි මුලින්ම ආවා කෑම කන්න. Sabui අපි දෙන්නවා. අපි ගිහිල්ලා මෙතනට යන්න ඕනේ. අපි පාරවල් දෙකක් බා. ඒක තමයි අපිට චූස් කරන්න එක තියෙන එක පාර. අද දවසේ අපේ ප්ලෑන් එක තමයි පිටුරුතලාගල යන එක. මගේ ෆස්ට් ටයිම් මේ යන්නේ. මම කලින් ගිහින් නැහැ. ඉතින් කලින් පිටුරුතලාගල යන්න අවසර ගන්න ඕනේ කියලා එකක් තිබුණලු. මම නම් දන්නේ නැහැ. හැබැයි දැන් නම් එහෙම මොකුත් නැහැ. යනකොට මෙතන ටිකට් කවුන්ටර් එකක් තියෙනවා. එතනින් අපිට ටිකට් ගන්න ඕනේ. වාහනයක යනවා නම් වාහනයට රුපියල් 800ක ටිකට් එකක් වගේම අපිට රුපියල් 75ක ටිකට් එකක් තමයි ගන්න ඕනේ. ඊට පස්සේ එතන ඉන්නවා ආමි එකේ අය. එතන එක්කෙනෙක් අපිට කිව්වා අපි තුන්දෙනාගේ විස්තර ලියලා දෙන්න කියලා. ඒ වගේම අපිට යන්න කලින් එයාලා ගයිඩ්ලයින්ස් ටිකක් කියනවා. කොහොමද මේ පාරේ අඩි 50ක් 60ක් නායකයින් තියෙන කිව්වා අර දිට්වාස් වලිකුණාට නිසා. ඒ වගේම එයාලා කියනවා පාරේ කොහෙවත් තැන් වල නවත්තන්නත් එපා, ෆොටෝස් වීඩියෝ කරන්නවත් නවත්තන්න එපා කියනවා. ඒක තරම් අවදානම්. මේ පාරේ දිගටම තැන් වල නායකයින් තියෙනවා. පොඩි නායකයන් නෙමෙයි, ඒවා ලොකු විශාල විදිහට තමයි නායකයින් තියෙන්නේ. ඉතින් කොහොම හරි පරිස්සමට අපි පිටුරුතලාගල කන්ද මුදුනට ආවා. මෙතන කන්ද මුදුන නම් ඇත්තටම මාරම ලස්සනයි. අපි වලාකුළු වලටත් වඩා උඩින් ඉන්නේ කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඉතින් ඔයාලට කෑම හැමොනත් ගන්න මෙතන රෙස්ටෝරන්ට් තියෙනවා. අපි තුන්දෙනා ගත්තා හොට් මයිලෝ. දැන් අපි මේ යන්නේ පිටුරුතලාගල ඉඳන් එන ගමන් අපි යනවා අඹේවල. ඉතින් අපි අඹේවල ෆාම් එක නෑ යන්නේ. ඇත්තටම මේ කලින් ගිහින් තියෙන නිසා ලොකුවට බලන්න කියලා දෙයක්වත් නැහැ ඒක ඇතුලේ. ෆාම් එක ඉස්සරහම තියෙනවා මේ වගේ ස්ටෝල් එකක්. එයාලගේ අඹේවල ප්‍රොඩක්ට්ස් අපිට මෙතනින් බයි කරන්න පුළුවන් විදිහට. අපි මෙතනින් ගත්තා මෙන්න මේ ටික. මෙන්න මේ චොක්ලට් ඩ්‍රින්ක් එක නම් මම ෆස්ට් ටයිම් තමයි දැක්කේ. මම දන්නේ නැහැ මේක නුවරඑළියෙන් පිට තියෙනවද කියලා. මම දැකලත් නැහැ. අපි බොමු. හොඳ කීරසයක් දැනෙනවා මට. අර චොකලට් රසද මන්ද පිප්පක් එනවා. මම ඒකට කැමති නෑ එච්චර. ඉතින් මම මේකට 10න් 9ක් දෙනවා. අටක් බෑ. මේක අර පිප්ප රස නැත්තම් මම 10න් 10ක් දෙන්න පුළුවන්.
ඉතින් ඊට පස්සේ අපි ආවේ නුවරඑළිය ජැග්‍රෝ ෆාම් එකට ස්ට්‍රෝබෙරි ෆාම් එක මේක ඔයාලා හැමෝම දන්නවා. මම මේකේ ස්ට්‍රෝබෙරිස් වලින් හදන එක කෑම වර්ග කන්න මාර ආසයි. ඉතින් අපි ඒවත් කාලේ යන අතරමඟ මෙන්න මේ එළවලු ටික දැකලා නැවැත්තුවා. ඔයාලත් අනිවාර්යෙන් යනවා නම් මේ පට්ටිපොළ හරහා ඒ පාරේ තියෙන මේ වගේ පුංචි පුංචි එළවලු තියාගෙන ඉන්න අය එයාලකින් ගන්න. ඇත්තට මේව මාර ගණන් අඩුයිත් එක්ක ඒ වගේම මේව මාර විදිහට ෆ්‍රෙෂ්. අපි ඒවත් ආයිමත් යන්න අපි නැවතිලා ඉන්න තැනට. ඉතින් අද දවසේ ප්ලෑන්ස් එච්චරයි අපිට තියෙන්නේ. ආයිමත් අපි රෑ වෙලා එළියට ආවා රෑ කෑම අරගන්න. වැනි දවසක සැමරුව උපදින සාදය අප මොන වගෙන්ද අඩුපාඩු බොන්නද කන්නද සල්ලිම ජීවිතේ උනේ විඳවන්නද අතැඟිලි කෑමත් කාලා අපි තව පොඩ්ඩක් එළියට වෙලා හිටිය කායක ඇතුළට වෙලා. මැන දහසක් දේ ඇයදිය සමග දුව සූදුව හුරුව පවපුරුව ණයටත් ණයයි අවුරුදු 6යි කුරු ගනිනවා හිරගේ හිත බයයි මල මනස මල හිත අලස කර යන ශාප ඒ තණ්හාව අතහැරියා රස්සාව සුදු කෙලිනට මගේ ආසාව සල්ලි පණන් ගොඩ ගහන් උත්සාහ කළ රැවටිලි කැබලි. ඉතින් මේ පහුවෙනිදා උදේ අද අපි ගෙදර යන දවසේ මම ඔයාලට කිව්වා වගේ මේ තියෙන්නේ අපි නැවතලා හිටපු තැන. ඒතර නම් මාර්ම ක්ලීන් අපි කලින් නැවතලා යන තැන් වලට වඩා. යන අතරමඟත් අපි තව එළවලු වගේක් ගන්න නැවැත්තුවා. ඔයාලත් නුවරඑළිය ඉඳන් එනකොට මේ වගේ තැන් වලින් එළවලු ගන්න ආමතෙක් කරන්න එපා. මේ වගේ තැන් වල එළවලු වල මිල ගොඩක් ගන්නවා. එතනිනුත් එළවලු අරගෙන අපි ආයෙමත් තවත් තැනක නැවැත්තුවා තව එළවලු වර්ග ටිකක් ගන්න. මේ වගේ පාර දැක්කහම මට නම් මාර විදියට ආස හිතෙනවා. එන මගින් අපි කෑම ගන්නත් නැවැත්තුවා. අපි උදේ කෑම අරගෙන හිටියෙත් නැති නිසා මෙතනත් මට ඇත්තටම නම් මතක නැහැ. කොහොම හරි මේක ටැමිල් කඩයක් තමයි. මෙතන පල්ලෙහාන් ගඟක් තියෙනවා. ඔයාලා තැන දන්නවා නම් කියන්න. මට මේ වෙලාවෙන රයිස් ඇන්ඩ් කරි කන ලොකු උමනාවක් තිබ්බ නිසා මම ඒව ගත්තා. මේ දෙන නම් ගත්තා රොටි. කෑම ගැන කිව්වොත් කෑවනම් හොඳටම රසටම තිබුණා. ආයෙමත් එන ගමන් මගදී අපි ෆෘට් ජූස් වගේ බොන්න නැවැත්තුවා. එන මග අපිට කිතුල්ගල හම්බ වෙන නිසා අපි හිතුවා එතනින් නාගෙන මෙන්න මොකද නුවරඑළිය ඉඳන් ආවට මේ වෙද්දි නම් හොඳටම රස්නේ. ඔයාලත් කිතුල්ගල නානවා නම් හැමතැනින්ම නාන්න බෑ මොකද ගොඩක් අනතුරුදායක තැන් තියෙනවා. කිතුල්ගල පන්සල තියෙන අන්න එතනින් පොඩි පාරක් තියෙනවා ඇතුළට වෙන්න. එතන තමයි ඔයාලට සේෆ් එකට නාගන්න පුළුවන් කියලා තැනකට තියෙන්නේ. ලයිෆ් ගාඩ්ස්ලා මෙතන ඉන්න නිසා ඇත්තටම බය වෙන්න දෙයක් නැහැ. අපි ගිය දවසේ නාන්න ගොඩක් අය ඇවිල්ලා හිටියා. ඉතින් ඔයාලට ඇහෙනවද සින්දු කියනවා එහෙම ඇහෙනවා ගොඩක් කට්ටිය. අපි ටිකක් කට්ටිය යනකම් ඉඳලා තමයි වතුරට නාන්න බැස්සේ. කොහොම හරි අපි නාලා ඉවර වෙනකොට හවස 4ක් පහුවෙලා ඉතින් අපි ඉක්මනටම දැන් ගෙදර යන්න පිටත් වෙන්න ඕනේ ආයෙමත් එන මග අතරතුර අපි ෆෘට් ජූස් බිව්වා. ඊට පස්සේ පියනස් එකක් දැකලා ඒකනොත් නවත්තලා කෑම කාලා දැන් කෙලින්ම යන්නේ ගෙදරට. ඉතින් දැන් නම් වෙලාව 9:50යි කොහමද 10ටම කිව්වේ. දැන් ඉතින් අපි කෙලින්ම ගෙදර තමයි යන්නේ. ඉතින් එහෙනම් මේ vlog එක අදට මම මෙතනින් ඉවර කරනවා. මම ලස්සන vlog එකක් අරගෙන එන්නම්. See you next time. Bye bye. Thanks for watching.